ශ්‍රී ලංකාව වෙනුවෙන් පළවෙනි ටෙස්ට් බෝල් එකට ෆේස් කරපු බැට්ස්මනුයි පළවෙනි ටෙස්ට් සෙන්චුරි එක ගහපු බැට්ස්මනුයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා ඔයාලා දැනගෙන හිටියද? අපි අද කතා කරමු අන්න ඒ සුපිරි වැද්දා ගැන. අද වෙද්දී ලෝකෙ හොල්ලගෙන ඉන්න ක්‍රිකට් නේෂන් සේරම ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ කාලෙකට කලින් ඒකට හොඳ ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් වැටුණු නිසා. නිර්භීතව අවස්ථාවට ගැලපෙන තීරණ ගත්ත නිසා. ඉතින් වර්ල්ඩ් ක්‍රිකට් වගේම ශ්‍රී ලංකන් ක්‍රිකට් වලටත් ඒ වගේ හොඳ ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් වැටුණා. හැබැයි ඒක වෙනුවෙන් මහන්සි වුණ අය ගොඩක් හිටියා. ඒ අය අතරේ මම මුලින් කියපු ස්පෙෂල් ප්ලේයර් ගැන තමයි අපි අද සුපර් ඕවර් තුලින් ඔයාලට අරගෙන ආවේ. මේ ප්ලේයර් ගැන කතා කරනවා නම් මෙයා ශ්‍රී ලංකාවෙන් බිහි වුණු ස්පෙෂල් ඕපනිං බැට්ස්මන් කෙනෙක්. මොකද මම එහෙම කියන්නේ මෙයා තමයි ලංකාව වෙනුවෙන් පළවෙනි ටෙස්ට් බෝල් එකට ෆේස් කළේ. ඒ තමයි සිදත් වෙත්තමුණි. 1956 අගෝස්තු 12 වෙනිදා ඉපදුණු සිදත් වෙත්තමුණිට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ සුනිල් වෙත්තමුණි, මිත්‍රා වෙත්තමුණි. මේ දෙන්නත් ශ්‍රී ලංකන් ටීම් එක රිප්‍රසන්ට් කරලා ක්‍රිකට් ගහපු අය. හැබැයි මේ අය අතරින් සිදත් වෙත්තමුණි ටිකක් විශේෂයි. මම එහෙම කියන්නේ මොකද සිදත් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වල අලුත් පරිච්ඡේදයක් ලියන්න මුලින්ම පටන් ගත්තේ. සිදත් කියන්නේ රයිට් හෑන්ඩඩ් ඕපනිං බැට්ස්මන් කෙනෙක්. ඒක කන්ට්‍රෝල් කරලා ඕනම සිටුවේෂන් එකක බැට් කරන්න පුළුවන් වැද්දෙක්. 1982 පෙබරවාරි 17 ශ්‍රී ලංකන් ක්‍රිකට් වලට විශේෂ දවසක්. මොකද ඒ දවසේ තමයි ෆස්ට් ටයිම් එකට ශ්‍රී ලංකන් ටීම් එක ටෙස්ට් ක්‍රිකට් ප්ලේ කරපු දවස. ඒ ඉංග්ලන්ඩ් ටීම් එකත් එක්ක කොලම්බෝ පී සරා ඕවල් ස්ටේඩියම් එකේදී. අන්න ඒ මැච් එකේදී ශ්‍රී ලංකන් ටෙස්ට් හිස්ටරි එකේ very first ball එකට ෆේස් කළේ අපි මේ කතා කරන සිදත් වෙත්තමුණි. ඇත්තටම කිව්වොත් ඒ ස්ටාර්ට් එක ඉනිං එකක ස්ටාර්ට් එකක් විතරක් නෙමෙයි. ඒක ක්‍රිකට් නේෂන් එකක ස්ටාර්ට් එකක්. එතනින් හරියටම අවුරුදු දෙකකට පස්සේ ඒ කියන්නේ 1984 දී ලෝඩ්ස් වලදී ඉංග්ලන්ඩ්ලට එරෙහිව මේ ක්‍රීඩකයාට ලකුණු 190ක් ගහන්න පුළුවන් වෙනවා. මේක වාර්තා පොත් අතරට එකතු වෙන්නේ ශ්‍රී ලංකන් ප්ලේයර් කෙනෙක් ඕවර්සීස් වල ගහපු පළවෙනි සෙන්චරි එක විදියට. There it is. Agnew the fielder and 100 for Sidat Wettamuni. අනිත් කාරණාව තමයි සිදත් මේ ඉනිම සෙල්ලම් කරන්නේ පැය 11ක් වැය කරලා. ඉතින් මේ ඉනිං එකෙන් පස්සේ ශ්‍රී ලංකන් ක්‍රිකට් වලට පුළුවන් වෙනවා අපිටත් ඕනම කන්ඩිෂන් එකක බැට් කරන්න පුළුවන් වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන්ලා ඉන්නවා කියලා ඔප්පු කරන්න. ඒ විතරක් නෙමෙයි මේ ඉනිං එක නිසා මෙයාට 1985 විස්ඩන් ක්‍රිකටර් ඔෆ් ද ඉයර් අවෝඩ් එකත් හම්බ වෙනවා. සිදත් වෙත්තමුණි කියන්නේ කිසිම වෙලාවක ඇග්‍රෙසිව් ප්ලේයර් කෙනෙක් නෙමෙයි. එයා හරිම පේෂන්ට් ඩිසිප්ලින් බැටර් කෙනෙක්. ඒ වගේම තමා හැම වෙලාවෙම ටෙක්නික්ස් වලට බැට් කරපු කෙනෙක්. ඉතින් ලෝක ක්‍රිකට් වල පතාක යෝධයන් අතරේ හරිම පුංචි ජාතියක් විදියට සර්වයිව් වෙන්න සිදත්ගේ මේ හැකියාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු හයියක් වුණා. සිදත් කියන්නේ ලොකු කාලයක් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහපු කෙනෙක් නෙමෙයි. මැච් 23කදී ලකුණු 1221ක් සිදත් ගහලා තියෙනවා. සෙන්චරි 2යි හාෆ් සෙන්චරි 6ක් එක්ක. ඒ ඔක්කොම කරලා තියෙන්නේ අවුරුදු 5ක් ඇතුළත. කලින් කිව්වා වගේ සිදත්ගේ ඉන්ටර්නැෂනල් කරියර් එක සාපේක්ෂව කෙටි වුණත් එයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබුණු ඉම්පැක්ට් එක ගැන කියලා නිම කරන්න බෑ. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන එක ග්ලෝබල් ස්ටේජ් එකකට අරගෙන එන බේස් එක දැම්මේ සිදත් වෙත්තමුණි කියන මේ ලෙජෙන්ඩරි ක්‍රීඩකයා. ඇත්තම ශ්‍රී ලංකා ක්‍රිකට් ආපු ජර්නි එක දිහා ආපහු හැරිලා බලද්දී අපිට කියන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නැගුණේ එක මිනිස්සෙක්ගේ එක මොහොතකින් එක නමකින් කියලා. ඒ නම තමයි සිදත් වෙත්තමුණි. එහෙනම් අද වීඩියෝ එකෙන් එපමණයි. හමු වෙමු අපි තවත් සුපර් ඕවර් වීඩියෝ එකකින්.